පුළුවන්. නම කියලාත් බෑ නොකියත් බෑ. කලු කුමාර දිස්තිය. අම්මෝ. එයා එනවට තමයි කොට්ටේ යටින් කෙල්ලගේ මන්නේ කියලා පැත්තකට වෙන්න පොස්ත තියන්නේ. ඔයාට ඉතින් ඕව දැනගන්න තමන්ගේම ළමයෙක් ලොකු ළමයෙක් වෙනකම් ඉන්න උනානේ. හෙලෝ මල්ලි. පොල් මලක් කපන් ඉන්නේ හොඳේ. මුට්ටියක් එපා මුට්ටියක් තියනවා. ඒකට තාත හැකිනේ. ඔව් මල්ලි නැකත් වැඩ ටික කරගත්තා. ඒ නේ. රෙදි නැන්දව එක්කන් ඉන්නට කරක්කු වෙනවා. ඒ පාර රෙදි නැන්දෙක් ගහනවා. ඒ මොකටද? ඉන්න ඇඳන් හිටපු ඇඳුම් කෙල්ලගේ කරාබු ජෝඩු පවා රෙදි නැන්ද අරන් යනවලු. අපේ අම්මා නම් කිව්වේ නැකත් දවසට රෙදි නැන්දව එක්කන් ආව නම් ඇති කියලා. මේ ශාන්ති අක්කනේ කිව්වේ මේ කෙල්ලගේ රෙදි මුට්ටියක් ගහන්න හොඳ නෑ කියලා. මේ මන්ද ඕයි බොරු වැඩනේ ඕවා. එහෙම කියන්න එපා ඕයි. දුවෙක් ගැට වුණාම චාරිත්‍ර වාරිත්‍ර ටික හරියට කරේ නැත්නම් තාත්තට තමයි හොඳ නැත්තේ. මේ මන්ද ඕයි තමුසෙන පිස්සු.